ළමා කතන්දර. නුවණක්කාර චූටි. ඔන්න එකමත් එක කාලෙක ලොකු ගල් පර්වතයක් ළඟ ලස්සන කූඹි රාජධානියක් තිබුණා. මේ රාජධානියේ හිටපු පුංචිම කූඹි පැටිය තමයි චූටි. චූටි අනිත් අයට වඩා ටිකක් වෙනස්. එයා හැමතිස්සෙම අවට පරිසරය දිහා බලලා අලුත් දේවල් ඉගෙන ගන්න ආස කළා. දවසක් මේ චූටි දැක්කා අහස අමුතුම රතු පාටක් ගන්නවා. වෙනද සතුටින් සින්දු කියන කුරුල්ලෝ බය වෙලා වගේ වෙනත් පැත්තකට පියාඹල යනවා. චූටිගේ හිතට බයක් දැනුණා. අනේ මේ නම් ලොකු කරදරයක ලකුණක්. මහරැස්සක් ඇවිත් ගම් වතුර ගලන්නයි හදන්නේ. චූටි ඉක්මනටම දුවගෙන ගිහින් කූඹි රජතුමාට මේ බව කිව්වා. ඒත් එතන හිටපු වයසක කූඹි ටික Alanna kumi පැටියගේ බය තාම හොඳට වපායලා තියෙද්දි මොනකක් නතරක්ද? කියමින් චූටිට සමච්චල් කළා. චූටි මේ අයගේ කතාවලට නතර වුණේ නැහැ. එයා තනියම ලොකු ගල් පර්වතයක් මුදුනට කෑම ඇදගෙන යන්න පටන් ගත්තා. මේක දැකපු චූටිගේ හොඳම යාළුව දෙන්න උදව්වට ආවා. මහා ගෙගරුම් හඬක් එක්ක එකපාරටම විදුලි කොටන්න පටන් ගත්තා. බලන් ඉද්දිම ලොකු වැහි බින්දු වැටෙන්න පටන් ගත්තා. ටික වෙලාවකින් මුළු කූඹි රාජධානියම වතුරෙන් පිරුණා. කූඹි හැමෝම බයෙන් කෑ ගසමින් වතුරේ පාවෙන්න ගත්තා. කූඹි රජතුමා බේරෙන්න තැනක් නැතුව අසරණ වුණා. අන්න ඒ වෙලාවේ පර්වතයේ මුදුනේ ලස්සන එළියක් පෙනුණා. ඒ චූටි දිලිසෙන බිම්මල් පන්දමක් අතින් අරගෙන හැමෝටම කෑ ගැහුවා. බය වෙන්න එපා. මගේ හඬ ඇහෙන පැත්තට එන්න. හැමෝම මේ පර්වතයේ උඩට නගින්න. කියලා චූටි කිව්වා. චූටිගේ හඬ දිගේ කූඹි හැමෝම අමාරුවෙන් පර්වතයේ මුදුනට නැග්ගා. පර්වතයේ මුදුන හරීම උණුසුම් ආරක්ෂිත තැනක් වුණා. හැමෝටම ඇති වෙන්න කෑමත් එතන තිබුණා. තමන්ට සමච්චල් කරපු අයටත් චූටි හරීම ආදරෙන් කෑම බෙදා දුන්නා. පහුවදා උදේ වැස්ස නැවතිලා ලස්සන දේ දුන්නක් අහසේ පෑයුවා. රජතුමා රාජධානියේ හැමෝම රැස් කරලා චූටිට ස්තුති කළා. ඒ විතරක් නෙමෙයි, එදා ඉඳන් මේ චූටි රජතුමාගේ උපදේශකයා බවටද පත් වුණා. ඒ වගේම එදා ඉඳන් හැමෝම චූටිට කතා කළේ නුවණක්කාර චූටි කියලා. මුළු රාජධානියම චූටිට ගොඩක් ආදරය කළා. මේ කතාවෙන් අපිට කියලා දෙනවා අපේ වයස ඇඟේ ප්‍රමාණය නෙමේ වැදගත් වෙන්නේ අපේ නුවණ සහ කල්පනා ශක්තියයි කියලා. චූටි කූඹි පැටියා හැමෝටම වඩා කුඩා වුණත් මුළු කූඹි රාජධානියම බේරුනේ එයාගේ බුද්ධිය නිසායි. මේ වගේ අලුත් කතාවකින් ආයේ හමු වෙනකන්